හැමෝටම ඔන්න මේ තමයි අපේ බස් එක දෙන බස්. මේ බස් දැන් කිලෝමීටර් 1,95,000ක් විතර දැන්ට දුවලා තියෙනවා. කිලෝමීටර් 200,000කට කිට්ටුයි දැන්. කිලෝමීටර් 202ක් වෙනකන් දුවපු බස් වල දැන් කොහොමද තත්ත්වය කියලා ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ පාවිච්චි කරන බස් වල මේන්ටේන් කරන විදිහත් එක්ක බස් කොහොමද කිලෝමීටර් 202ක් දුවලා මොන වගේ තත්ත්වෙන් තියෙන කියලා අපි බලමු. මෙන්න දියනවා බස් එකේ ඇතුළ. කොට දැන් හරියට මේ බස් අපි ගිය අවුරුද්දේ ජූලි මාසේ තමයි ගෙනාවේ. ජූලි මාසේ ඉඳන් බ්‍රෑන්ඩ් නිව්ම ගෙනල්ලා දැන් වඩා අවුරුද්දයි මාසයකට වැඩි මාසයක් වගේ වෙනවා. දැන් කොට කිලෝමීටර් 200,000කට කිට්ටු වෙන්න දුවලා තියෙනවා. බැලුවම බස් වල සාමාන්‍යයෙන් කිලෝමීටර් 200,000ක් දුවපු බස් එක්ක ලංකාවේ බස් එක්ක නම් මොන වගේ කන්ඩිෂන් එකක් තියෙන්නේ. කොට මේ තියෙන්නේ අපේ බස් වල කන්ඩිෂන්. තාම බ්‍රෑන්ඩ් නිව් ආපු විදියටම තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ලංකාවේ බස් වල සීට් බෙල්ට් ගැන කතා කරනවානේ. මේ හයිවේ බස් වල යන මගින්ටත් සීට් බෙල්ට් මේ වගේ හැම සීට් එකකම සීට් බෙල්ට් තියෙනවා. බඩු තාම වැඩ කිසිම හානියක් වෙලා නැහැ. ඒක බලනකොට මේ පිරිසිදුකම එහෙම තාම 100%ක් ඒ විදිහටම තියාගෙන ඉන්නවා. 100%ක්ම නැහැ. 99%ක් විතර තාම මේ ක්වොලිටිය තියෙනවා. එතකොට තාම මේ charging port අරම මොකක්වත් කෙරලා නැහැ තාම. ඒකට එන මාර පිරිසිදුකමක් තියෙනවා. ආපු විදියට මේ කිසිම තැනක කිසිම අවුලක් නැහැ. බස් බ්‍රෑන්ඩ් නිව් ගෙනාවු විදියටම තියෙනවා. ලංකාවේ වගේ නම් මේ වෙනකොට මොන වගේ තත්ත්වයක් තියෙද නේ. මේවා කඩලා බිඳලා දාලා कैमरा है मैं सेरम बैठे बस हीटर्स ඒවත් තාම සුපිරියට වැඩ කරනවා. දැන් තව මාස 2-3කින් කොහොමත් हीटर्स ඔන් කරන්න යනවා සීතල කාලේ නේ. බඩු තාම සුපිරියටම තියෙනවා. AC මේ කූල් එකේ ඒ විදිහටම තියෙනවා. කැමරා එතකොට මේ ඩිස්ප්ලේ එකම තාම ඒ විදිහට වැඩ. QR කෝඩ් එකක් තියෙන මේ QR කෝඩ් එක තමයි මේ බස් එකේ තියෙන රෝල්ස්. ඒකට මගින් අර මේ බස් එකේ යන්න ඕන විදිය එයාලා මේවට මොනවා හරි දෙයක් කරොත් ඒවට අදින දඩේ ඒ සේරම දේවල් මේ QR කෝඩ් එකේ තියෙනවා. එතකොට මගියේ දන්නේ නැහැ කියන්න බෑ මෙහෙම දෙයක් වෙලා මගේ අතින් නොදැනුවත් වුණා එහෙම කතා කරන්න බෑ. මේකේ රූල්ස් සේරම තියෙනවා. නීතිය ගැන නොදැන සිටීම නීතිය වැරද්දක් නෙවෙයි. ඒ වගේ තාන්නේ අස්සක් මුල්ලක් නැහැ. ඒවා එහෙම තාම ඒ ක්වොලිටි එකම තියෙනවා. ඔයාලා හිතලා බලන්න
ඉතින් මේ වගේ බස් එකක් මෙච්චර ක්ලීන් එකට ක්වොලිටි එක කොහොමද තියාගෙන ඉන්නේ කියලා. මෙතන ඒ ඩ්‍රයිවර් ඉන්න ඒරියා එක. අර මේවත් තාම ස්වීට් ඉරිලා රේමේ එහෙම වෙලා නැහැ. ඒ විදිහට මේ ක්වොලිටි එක ආපු විදිහට තාම ඩෑෂ්බෝඩ් මීටර් වැඩ ඕන දෙයක් ඒ මෙසේජ් දෙන ඒවා තාම ඒ දේවල් විෂයාකාරව ගන්නට සිද්ධ වෙනවා. ඒක මේ හැම ස්විච් එකක්ම වැඩ කරනවා. එතකොට දැන් සේෆ්ටි පැත්තෙන් බැලුවොත් මේ කැමරා බස් එකේ හැම පැත්තෙම තියෙන කැමරා මේ මේන් කැම් එක මෙතන පෙන්නනවා. එතකොට දොරක් ඇරියම දොරක් ඇරියම මේ විදිහට අනිත් ඩෝ කැම් එක මේන් කැම් එකත් ඔන් වෙනවා. ඉතින් කැම් ටික සේරම ඔන් වෙනවා. ඊපස්සේ සිග්නල් මම දැන් සිග්නල් ඔන් කරනවා. සෝරි මේ වෙතන ලංකාවේ විදිහට මේ වුණා. මම සිග්නල් දැම්මම දකුණට සිග්නල් දානවා. සෝරි වමට සිග්නල් දැම්මා. වම් පැත්ත ඔන් වුණා. ඒකට මම දැන් දකුණට සිග්නල් දැම්මා. දැන් ඔන්න අනිත් පැත්තට. ඒකට අනිත් පැත්තට දකුණට සිග්නල් දුන්නා. ඒකට රිවර්ස් කැම් එක. මම රිවර්ස් එකට මම දැම්මා. රිවර්ස් කැම් එකත් ඒ විදිහටම ඔන් වෙනවා. ඉතින් එතකොට බස් එක තාම කම්පැනිෙන් ආපු විදිහටම තියෙනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා එතකොට. මේ තියෙන බස් එක දැනට ඔන්න මම කිව්වා වගේම මේක කිලෝමීටර ලක්ෂ 2කට ආසන්නයි. 1,95,040ක් දුවලා තියෙනවා. ලක්ෂ 2 වෙන්න තව ඕනනම් දවස් 6ක් හෝ 7ක් යනකොට මේක ලක්ෂ 2 වෙනවා. ඉතින් ඒ කියන්නේ ලක්ෂ 2ක් දුවලා මේ වගේ තත්ත්වයට එන තියෙන බස් එකක් කියන්නේ මේ අපේ කම්පැනි හැම බස් එකම මෙහෙම තමයි. මේකේ තියෙන සේරම අඩුපාඩු ඔක්කොම එදිනෙදා දේවල් එදිනෙදා කරගෙන යන හින්දා බස් තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බස් ඉතින් මේ විදිහට මේ ලස්සනට ආපු ක්වොලිටි එකටම තාම තියෙන්නේ. ඉතින් මේ බස් ක්ලීන් කරනවා කියන්නේ හැමදාම බස් සාමාන්‍යයෙන් කිලෝමීටර් 800ක් 900ක් විතර දුවනවා. ඒ දුවලකින් ගෑරේජ් එකට ආවම හැමදාම මේ බස් ක්ලීන් කරනවා. ඒකට ඉන්නවා ක්ලීනින් සර්විස් එකක් නම් බාර දීලා තියෙන්නේ. එයාලා හැම බස් එකක්ම නිවාරයෙන් එළිය ඇතුළ හොඳට පිරිසිදු කරන්න ඕන. ඒක එයාලගේ රාජකාරිය. එතකොට බස් එකක් දැන් ගෑරේජ් එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් බස් එකේ සේරම එතකොට බස් එකේ රිපෙයාර් එතකොට බස් එකේ ක්ලීනින් මේ සේරම කරන්න තියෙන්නේ සාමාන්‍ය පැය 4ක විතර කාලයක්. සාමාන්‍යයෙන් රෑ 12ට ආවොත් බස් එකක් ගෑරේජ් එකට බස් එක සාමාන්‍ය පාන්දර 4ට විතර ඒ බස් එක ආයෙ ගෑරේජ් එකෙන් අයින් වෙනවා. එළියට යනවා. එතකොට මේ පැය 4 ඇතුළත ඒ සේරම වෙනවා. ඉතින් ඒ වගේ කාර්යක්ෂම පොඩක් ස්පීඩ් එකෙන් වැඩ කරන ක්ලීනින් සර්විස් එකක් තියෙන නිසා මේක ලස්සනට මේ විදිහට මේන්ටේන් කරගෙන යනවා. එතකොට මේක කම්පැනියෙන් මේන්ටේන් වෙනවද කියලා බලනවා වගේම තමයි මේ තියෙන බලදියා. බලදියා කියන්නේ නගර සභාව වගේ. ලංකාවේ නගර සභාව වගේ. එයාලත් චරින්දර රොඩිටෙන් පයින්නවා වගේ නැගලා බස් වලට නැගලා බලනවා බස් වල පිරිසිදුභාවය කොහොමද තියාගෙන යන්නේ කියලා ඒ වගේ දේවල් අනිවාර්යෙන් බලනවා. ඒක නිසා හැමදාම රෑට බස් හොදලා කරලා ඇතුළ ක්ලීන් කරනවා වගේම පාරේ දුවන කොටත් අපේ තනින් තන ක්ලීනින් සර්විස් එකෙන් බස් වල ඇතුළ
පිරිසිදු කරන එක කරනවා. ඒතුල තියෙන මොනවා හරි වැටලා තිබ්බොත් ටිෂු වලේම ඒ සේරම අයින් කරලා ඒ පිරිසිදු කිරීම කරනවා. ඉතින් ඒ පිරිසිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ බස් මේ විදිහට තියෙන්නේ. නැත්නම් ඉතින් ලංකාවේ CTV වගේ තමයි. ගන්න දෙයක් නැහැ. ඉඳගත්තොත් කළු වෙලා එහෙම වෙන්නේ නැහැ. මේ බස් වල කිසි දෙයකට බය වෙන්න නැහැ. මේ කොහොමත් මේ අරාබි ජාතිකයන් යන්නම සුදු පාටක වල දැකලා ජරක ගවමක් වගේ තියෙන අද්දික වෙන්න. ඉතින් ඒ වගේ ඇඳුමක් ඇඳගෙන යන්නේ කොයි වෙලාවෙත් අරාබි ජාතික ගොඩක් කියලා. ඉතින් මේ කට්ටියට මේ ඉඳ ක්ලීන් එක නම් 100% ඒ දේම තාම සුපිරියටම තියාගෙන යනවා. ලක්ෂ දෙකක් දුවලත් මේ බස් එක ඉතින් එහෙම තත්යකට දිනනවා කියන්නේ සුපිරි. මේ කම්පැනි සහ මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක ඉතින් මේක තමයි සුපිරි ඇත්තට. මාර මේකක් තියෙන. ඉතින් ඒ විතර හරි පිළිසුදු බස් එක වැඩ කරනකොට අපිටත් ආසයි. ඉතින් බස් එක ලස්සනට තියෙන අර එන්නේ ඩස්බින් වෙලා නැහැ. අපිට උනත් වැඩ කරන්න ආසයි. ඉතින් මෙයාගේ තව ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඩෙලි වීඩියෝ එකක් මම ආයෙ වීඩියෝ එකකින් දෙන්නම්.